අද දවසේ වැදගත් දේ තමයි අපේ රටේ ගුවන් සේවයට ගුවන් බල ඇණියට එයාබස් 330 200 නව ගුවන් යානයක් එකතු කරනවා. එතකොට ඒ ගුවන් බස් යානේ අද ලංකාවට ආවා. අපි කතා කරා කාලයක් එයාබස් ගනුදෙනුව ගැන. එතකොට ඒක මේ අද කතා කරන දූෂණ විරෝධී පනතට අදාළ කාරණාවක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගත්ත ගනුදෙනුව මේ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න තිබිච්ච කෝප් කමිටුව කතානායකගේ ගෙදර රැස් වෙලා එයාබස් ගනුදෙනුව යට කරපු ආකාරය. එතකොට එයාබස් 21යි අපිට තිබුණේ කුලියට. එදා ඔබත් මමත් මේ පාර්ලිමේන්තුවේ එයාබස් ගනුදෙනුව කතා කරනකොට කපිල චන්ද්‍රසේනලා ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හැටියට ගහපු ගැහිලි රාජපක්ෂ පවුලේ ඒ ගනුදෙනුව ඊට පස්සේ ඒක ඈවර කරන්න රනිල් වික්‍රමසිංහ දාපු රත්වත් වෙලා ගහපු ගැහිලි ප්‍රධාන විධායක අධ්‍යක්ෂකලා හැටියට නිසා කවදාවත් ඔයත් මමත් හිතුවද අපේ ජීවිත කාලේ නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාබස් එකක් එනවා හෙන් දකින්න පුළුවන් වෙයි කියලා. අපි හීනෙන්වත් හිතුවේ නෑ ගරු කතානායකතුමනි. ගරු මූලාශ්‍රාල මුතුනි මම නම් ඇත්තටම මගේ ජීවිත කාලේ මං හිතුවේ නෑ මගේ ජීවිත කාලේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුතෙන් එයාබස් එකක් එනවයි කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබෙයි කියලා. මට මතකයි කිව්වා එක වෙලාවක ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියලකටවත් විකුණන්න බෑ කියලා. රාජ්‍ය අමාත්‍යතුමා එරාන් වික්‍රමරත්න ඇමතුමා කිව්වා කවුරු හරි කෙනෙක් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියලකට හරි ගන්නවා නම් දෙන්න ලෑස්තියි කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩු දෙකම රුපියලකටවත් ගන්න බැරි දැනට විකුණා. කාබාසිනිය කළා. ඒක තමයි ඇත්ත යථාර්ථය. එහෙම තිබිච්ච රටක අනුර කුමාර දිසානායක ආණ්ඩුව මේ මහජන ආණ්ඩුව පුරවැසි ආණ්ඩුව මේ රටේ ජනතාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් එකක් ගේනවයි කියලා අද යථාර්ථයක් කරපු එක ඇත්තටම සතුටු වෙන්න ඕන දෙයක්. ඒක ඓතිහාසික දවසක්.